Hi. Hello පැටියෝ මං හිතුවලු දැන් vlog එකක් කරන්න. So welcome to my channel. ඔයාලා අලුතින් නම් මගේ videos බලන්න. ඔයාලට පුළුවන් පහළ තියෙන subscribe button එක touch කරලා මාව subscribe කරන්න. ඒ වගේම like එකක් දාලා comment එකක් දාලා මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියලා යන්න. මං හැමදේම හදා ගන්නම්. So අපි යමු වීඩියෝ එකට. භාගයක් ගිහින් ඉවරයිනේ. කමන්න මේ ice cube method එක මම දැක්කේ YouTube එකෙන්. මං ඉතින් මේ උදේ පාන්දර ඇල්ලා මූණ කට හොදලා ඇඟ හොදලා ice cube එක මූණේ ගන්නවා. මේක කෝප් එකට වතුර දාලා ඒකට හැන්දක් දාලා ස්ටික් අල්ලුනාම එතකොට හැන්දෙන් අරගෙන මූණේ ගන්න පුළුවන් නේ. ලස්සනයි. Pretty good. piece එක වගේ කියනවා. ඔක උල්ලනවා ඊට පස්සේ මන් දැක්ක හැමරැලි වැටෙන එකේ එහෙම නවතිනවලු. ඒ වුණාට ඉතින් අපිට හැමරැලි වැටෙන්න තරම් වයසක් නෑ නේද පැටියෝ. රච්චාතු කියන්නේ මුලින්ම මෙන්න මේ වැඩේ ඉවර කළා. ලස්සනයිද? මෙන්න මේ වැඩේ ඉවර කරලා ඊට පස්සේ අපි යමු යන්නේ කොහෙද කියලා බලන්න. හරිද? මං ඒක මේව කරපු ස්ප්‍රේ එක මොකද්ද කහයි කොහොඹයි මේ එකතු වෙච්ච ටෝන් එකක් මං හිතන්නේ ඒකෙන් කුරුල්ල අඩු වෙනවා කියලා තිබ්බා. සවුන්ඩ් ස්පේස් එකක් තියෙන හින්දා සින්දුවක්වත් කියන්නද? සිදිරාර සිත නයනා හෘදේ මොකක්ද එතනට එන්නේ? සිදිරාර සිත නයනා හෘදේ සිමිනා කුල නීල වදනා සවන සිලිනාර සිත නයනා හෘදේ සිමිනා කෝල නීල වදනා සවන පිනනා. ඇති සින්දුව ඇහුවා. මගේ එක තරම් ලස්සන නෑ. මේ view එකට ඔයාලට පේනවද ඇතින් තියෙන ලස්සන කන්දක්? යමුද? යන්. ඉතින් යන්න හදන්නේ අපේ නංගිත් එක්ක. ඔන්න බලන්නකෝ ඉන්න ලස්සන කෙනා. ඔයා යාව දැක්ක නැද්ද කියලා මම දන්නේ. මේ ඉන්නේ සෝස මලක්. මල් ගොඩක් මැද මලක්. ඕකට තමයි යන්නේ. ලස්සනයිද outfit එක? නිලිය වගේ. pretty or handsome. මේ ඉන්න අපේ ගෙදර කොලම. මාත් එක්ක යන්න ලෑස්ති වෙලා. ඔක්කොම අරන් යන්න බෑනේ ඉතින්. ඇහුණද? මෙතන එක්කෙනෙක් උල තල්ලෙත් නාවිනාලිය. තව 3 දෙනෙක් ඉන්නවා පූසෝ. එතකොට තව බව්වෙක් ඉන්නවා. තව කුරුල්ලෝ ටිකක් ඉන්නවා. ඔක්කොම අරන් යන්න බෑනේ. නේද මනික? ගෙට යන්න. ගෙට යන්න ගියොත් ඉතින් ගෙට නම් යන්නේ නැහැ කියලා මම දන්නවා. මගේ පස්සෙන් වෙලාවයි මම ගෙදරට දාලා තමයි ආවේ. අපි 3 දෙනා යන ගමන් මේක තමයි අපේ ගමේ view එක. ලස්සනයිද? මේ මන් තව සින්දුවක් කියන්නද? වත්තට යන්නම් මලක් කඩන්නම් අම්මට දෙන්නම් දීලා වඳින්න පොට්ටික ගන්නම් පාසල් යන්නම් වතුර බුරනේ අකුරු ලියන්නම් ඡායක් මේ මෙතන මේ කැල් සින්දුව කියපන්කෝ. ළඟයි වගේ පේන ඒත් ළඟ නෑනේ. අවුවත් එක්ක යන්න හරිය අමාරුයි. බලන්නකෝ කුඩල්ලොත් නැක්කෝනේ. කුඩල්ලෝ දෙන්නේ 3 දෙනෙක් විතර නැක්කා. නංගි තමයි. කාටවත් කියන්න බෑ. මට දෙන්නම් දීලා වඳින්නම් පොට්ටික ගන්නම්. වැරදි හිතන්න කලින් චූටි කෙල්ලට අපි කලු කිව්වට අපි යට හරි ආතරිය. කලුින් තමයි මේ කලුයි කියන්නේ ආතරේට. ඒකවත් එයාට අපි ගලාප සුදු කියලා කියනවා. සෝරි අදරන් තියෙනවා කියනවා. බලන්නකෝ යන්න. ඒක මොනවා බලන්නද? මට පිස්සු තමයි. දුවගෙන එන්නම් අම්මට කියලා බට්ටික කන්නම් චුට්ටක් සෙල්ලම් කරන්න යන්නම් කිටියා එක්කත් ටිකක් නටන්නම්
මලක් කඩන්නම් බුදුන්ට පුදලා සාදු කියන්නම් ආච්චි කියන කතා අහන්නම්. මෙයාට නම් නිකන් ආතල්ලාගේ නටනට යන්නේ ගස්කොලන් අස්ස. හැබැයි මට තේරෙනවා මෙයාටත් ලොකු වතුර තිබාගෙන ඉන්න කියලා. ඔය කෙනියා ඔය ලොකු කන්දක් නගිනවා කියන්නේ ලේසි නෑ නේද? කොහමද view එක? අනේ මං ගොඩක් ආස යන්නේ. ඔන්න අපි ආවා. මෙතන ලස්සනයි. පේර ගස් තියෙනවා. ආයි මොනවාද? පයිනස් ගස් තියෙනවා. ඒ වුණාට අපිට පයිනස් ගෙඩි ගන්න බෑ. හැබැයි අපිට පුරුවන් පේර ගෙඩි ගන්න. මේ ඉන්නේ නිලිය. අපට හුටු. මේ ප්ලේස් එක ලස්සනයි. මීට වඩා තව තියෙනවා වැඩි පැත්තේ ගිහින්න. හින්දා පුරුදු එකටම ආවා. යාළුවොත් එක්ක යනවා ෆොටෝස් ගහන්න කලින්. අන්න බලන්නකෝ. මගේ හුරතලේ මගේ නෙමෙයි එයාගේ. එන්නකො තව බඩක් පෙන්නන්න. බලන්නකො මේ view එක චුට්ටක් ලස්සනයි නේද? ඔව් sorry මොහිනී කැප්චර් වෙලා. නෑ අපේ නගි. මෙයාට ගොඩක් මහන්සිය ගන්න ඉන්නේ වතුර තිබ්බහයිලු. යද්දි තින් වතුර ටිකක් හොයාගෙන ආඩ බොන්න දීලා ගියා. ඒත් අපි තිබ්බහයි. කොහොමද මගේ සොසමලගේ ලස්සන? නෑ හරි කියුට් නේද? මට පිස්සුද කියලා හිතන. පිස්සුද නෙවෙයි යකෝ තොට පිස්සුද අද වෙලා. හඳකි. ඊයස්ෙන් අම්පට රිදි කැලලක්කට කාලම ටිප්පා වෙලා. මම වට පෙන්නන්නම් අපේ ගේ ඉඳලානේ මේ ටික දැක්කේ. අපේ ගෙදරත් මෙතන පෙන්නන්න තව සුට්ටක් සූම් කරන්න බෑ. ඔය ඇඟිල්ල දික් කරන තැන තමයි. කොහෙද ඉතින් ජීවිතේ විඳින්න ගියාම අම්මා කතා කරනවානේ. අම්මා කොල්ලක චූටි මැනිකේ ඉන්න දියාගෙන වරින් නැත්තම් තෝ ගෙදරින් එපා. ඒ හින්දා අම්මේ ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. ෆොටෝස් ගැව්වා. ලස්සනට වැදුන්නේ නෑ අනේ. අපේ නංගි ලස්සනට ෆොටෝ ගන්න දන්නේ නෑ යා. අවුලක් නෑ. මේ දැන් යන්න හදන්නේ. යා ගෙදර. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. චුටි බඩක් තියෙනවා. කුඩල්ලෝ ඉන්නවා. කුඩල්ලෝ කෑවා දෙන්නේ. හරිත. හරි අයින් කරා. කැඩුවා. ඉතින් නේද ගස් බඩ ගන්න රිලවෙක් ඉන්නවා. දෙයියෝ මගේ බඩපපුව පිච්චිලා තිබ්බේ ගහෙන් කොයි වෙලේ පත බෑවලා පහල තියෙන ගේ අසට වැටේද කියලා. ලොකු අවුලක් උන්නේ. කෙල්ල දක්ෂයා ෂේප් එකේ ගහෙම්ම බිමට බෑවා. ඔන්න බලන්න. ඔන්න ෂේප් එකේ දැන් ගහෙම්ම බිමට ෂේප් එකේ පාත් වෙනවා. අම්මේ මගේ බඩ බොක්ක දාලා හිටියෝ ඔන්න ගොඩ බෑවා. දැක්කද? මේක වැටෙනා නම් ගෙදර ගිහලා ඉවරයි. ඉතින් ආවා වගේම දැන් යන ගමන් ගෙදරට ළඟයි. ඔය තියෙන කන්ද දැක්කද? අපි ගොඩක් දුර ගිහිල්ලා දුර පේන්නේ නැති උනාට අති හරිය මහන්සි යන්නේ. එක ගෙඩිය ඉතුරු. ඔන්න බලනවා ඔබ සුපිරි සීන් එක.
ගැරඩියෝද මන්දා වෙලිලා ඉන්නවා මේ අපේ බල්ල චණ්ඩියාව කියන උප්පන බයයි යනවා මේ දෙන්න බලන්ඩ අරරරරර පේනද හිරිකිතේව අනේ අපේ බල්ලා අවහිර කල්ලනේ පේන්න හරියට දැක්කද ගර්ල් ෆ්‍රෙන්ඩ්ව ඩ්‍රොප් කරලා මෙයා ආයි හිටපු තැනට මෙයනවා උන් දැක්කද අප්පුච්චි මට නම් බඩගාන සත්තු ඇත්තටම ඉරිකිතයි යෝයි දැන් තමයි ගෙදර ආවේ අම්මෝ අද රොච්චරයි මෙහෙට තව එකක් කියන්න මට මහන්සි යන්නේ මම දැල්ලෝ කරන්න ගියා